ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා වෙනද වගේම ෆ්ලයි නිරෝප් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා සියලුම දෙනාම 2026 ජනවාරි මාසේ 3 වෙනි සතිය අවසාන වෙනකොට ලංකාවේ වෙලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන කෙටි අප්ඩේට් එකක් දෙන්න තමයි අදත් වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නේ. ගිය සතියේ ඒ කියන්නේ ජනවාරි මාසේ 3 වෙනි සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නේ SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 214 SC 215 සහ SC 216 SC නම්බර්ස් වල අය තමයි ප්‍රධාන වශයෙන්ම ගිය සතියේ ඉන්ටර්විව් සඳහා මුහුණ දුන්නේ. ගිය සතියේ ඉන්ටර්විව් ඩේට් ඉෂුව වීම ගැන කතා කරොත් 2025 නොවැම්බර් මාසේ අවසාන සතිය දක්වා ඩොකියුමන්ට් එම්බසි සබ්මිට් කරපු SC නම්බර්ස් වශයෙන් ගත්තොත් SC 221 SC 222 සහ SC 223 SC නම්බර්ස් වල අයට ඉන්ටර්විව් සඳහා දින ලැබුණා. 2026 පෙබරවාරි මාසේ 9 වෙනිදා දක්වා ඔවුන්ට ඉන්ටර්විව් ෂෙඩියුල් වෙලා තියෙනවා ඉන්ටර්විව් වලට මුහුණ දෙන්න. පාස්පෝර්ට් කලෙක්ෂන් ගැන කතා කරොත් 2026 ජනවාරි මාසේ 19 වෙනිදා පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා මේ ලිෂු වෙලා තියෙනවා. 2025 දෙසැම්බර් මාසේ 4 වෙනිදා දක්වා එම්බසි ඉන්ටර්විව් වලට මුහුණ දුන්න අයට ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වල නම් වෙනසක් වෙලා නැහැ. මම ඊට කලින් වීඩියෝ වලින් ඔයාලත් එක්ක කතා කරා වගේම සුපුරුදු පරිදි අපේ ජොබ් එක ගැන, ජොබ් රෝල් එක ගැන, අපේ කම්පැනි එක ගැන, සිටි එක ගැන, සැලරි එක ගැන වගේ සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තමයි තවමත් එම්බසි ඉන්ටර්විව් එකේදී අහන්නේ. එම්බසි ඉන්ටර්විව් යන බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා එම්බසි එකේදී අහන ප්‍රශ්න ගැන අවධානය යොමු කරනවා වගේම එම්බසි එකට ඉදිරිපත් කරන්න ඕනේ ඩොකියුමන්ට් ගැනත් ඔයාලගේ අවධානය යොමු කරලා ඩොකියුමන්ට් 100ක් නිවැරදිව හදාගෙන යන්න. පොලිස් රිපෝට් එක්ස්පයර් වෙලා තියෙනවා නම් අලුතින් පොලිස් රිපෝට් ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලගේ පාස්පෝර්ට් එක ඔයාලා ඉන්ටර්විව් යන දවසේ ඉඳලා අවුරුදු 2ක් ඇතුළත එක්ස්පයර් වෙනවා නම් පාස්පෝර්ට් එක රිනිව් කරගෙන යන්න. ඊට අමතරව එම්බසි එකට අවශ්‍ය වෙන අපේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් ඇග්‍රීමන්ට් සියලුම ඩොකියුමන්ට් නිවැරදිව හදාගෙන යන්න. ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව එම්බසි ඉන්ටර්විව් එක පහසුවෙන්ම පාස් වෙන්න. හරි 2026 ජනවාරි මාසේ 3 වෙනි සතිය අවසාන වෙනකොට ලංකාවේ පිළිලා තියෙන රුමේනියානු එම්බසි එකේ වැඩපිළිවෙල ගැන මේ කෙටි අප්ඩේට් එක තමයි ඔයාලට දෙන්න තිබුණේ. බොහොම ස්තුතියි වෙනද වගේම අදත් අපිත් එක්ක රැඳිලා හිටියට අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.